කොහොමද ඉතින් ඔයාලට සාදරයෙන් පිළිගන්නවා Ghost Game YouTube channel එකට. මම ඔයගොල්ලන්ට අරන් ඇවිල්ලා තියෙන්නේ Crysis 3 කියන game එකේ gameplay එකක්. ඉතින් ඔයගොල්ලෝ හැමෝම දන්නවා ඉතින් Crysis 3 ඉතින් අපි වැඩි කතා බහ නැතුව යමු game එක ගහන්න. 23 years ago, the alien Ceph invaded our world. We stopped them. I stopped them. Crysis කියන්නේ ඉතින් ආයි corporation seized the opportunity. Crysis කියන්නේ ඉතින් ඔයගොල්ලෝ අහලා ඇති අනිවාර්යයෙන්ම Crysis කියන්නේ ඒ කාලේ හැටියට පිස්සු හැදුන. කියන්නේ ඒ කාලේ ගේමර්ස් වල පිස්සු මේ වට්ටපු ගේම් එකක් තමයි ඉතින්. ආයන Crysis 1 2 3 කියන්නේ අදටත් මගේ කලින් ගේම් ප්ලේ දෙකත් කියලා ඇති. නිකන් අර ගේම් ලෝකේ නිකන් අර revolutionize කරපු පට්ට මේ ගේම් franchise එක තමයි ඉතින් මේ trilogy එක 1 2 3 not the real threat to our world. The most powerful alien, the Alpha Ceph, still lives. ඔය නිදි අපි අපේ සූට් එක ඔයගොල්ලෝ දැකලා ඇති ඕන තරම්. He showed me a glimpse of the future. ඔය තියෙන ඉතින් අර කියන්නේ ගේම් එකේ ඔය දැන් ඔය පටන් ගන්න ක්ලිප් කියන්නේ වීඩියෝ එක අන්තිමට අපි ගේම් එක ඉවර කරනකොට උතන තමයි ඉන්නේ නිකන් අර ඒක නිකන් ෆෝෂැඩෝ කරනවා වගේ නිකන් කලින් පෙන්නනවා මොකද්ද සීන් එක කියලා. ඒ කියන්නේ පාට් මේ Crysis 3 එහෙම මේක එන්ඩින් එක පිස්සු ඇදලා ගියා. ආයි නෑ ඔයගොල්ලෝ ගහලම් බලන්න ඉතින් ඒක තේරුම් ගන්න. That being a good soldier comes down to one thing. ස්පේස් එකේ ඒත් එකෙන් උඩ ඉන්නේ දැන්. What are you prepared to sacrifice? Remember me. Crysis 2 වල පටන් ගන්න වරපෙන්නේ ඔය කොහොමද ඉතින් නිකම් මේක ආයි ස්ටෝරි අතින් ගේම් ප්ලේ අතින් ආයෙත් කියලා දැන්නේ ඔයගොල්ලෝ අනිවාර්යයෙන්ම ගහලා බලන්න ඕනේ. When my own flesh Wow. and blood held me back, I sacrificed that too. Replaced it like a spare part. මේ ලයින්ස් බලන්න පට්ට ලයින්ස්. Victory costs. Every time you pay a little more. Wow. Hard පට්ට ගති බං. I saw a glimpse of what's coming. මගේ ඇඟේ පුරාම චිල්ස් යනවා කියන එක අහන් ඉඳලා ප්‍රොෆිට් ගේ මේක අනේ නෝ ඇල්ෆා සෙල් ඌ තමයි නිකන් අර අපි මෙච්චර කල් ෆයිට් කරපු ඒලියන්ස් ලාගේ බොස් අන්තිම බොස් වගේ තමයි. Holy shit. When the greatest combat machine fails, what do we do then? මේක තමයි මොකද්ද බං අපි කරන්නේ? What do I do? අපි නේද greatest combat machine එක මෝ කියන විදිහට. Crysis 3 ඉතින් මේ මම ඇත්තටම Crysis ගහලා දෙනවා ගොඩක් ඉස්සර. ඉතින් Crysis 1 2 3 සේරම ඉවර කරලා දෙන්නේ. මම Crysis 1 2 වල ගේම් ප්ලේ ගෙනලා තියෙනවා. ඔයගොල්ලෝ ඕන ගේම් ප්ලේ දෙකක් ගිහලා බලන්න. මේ I think මේ මම ඉතින් ගේම් ප්ලේ කරන්න තමයි ඉතින් මේක දැන් ආපහු දාගත්තේ. මම වැඩියක් ගහන්න නැති විනාඩි නම් ඉතින් උඩරින් 20ක් වගේ ගහලා නවත්තයි. මේ බලහම් මේ graphics මම හිතන්නේ මම medium හරි low හරි දාලා තේත් graphics නම් පට්ට ගතිය. Cell Corporation එකනේ. ඉතින් කොහෙ ගියත් ඉතින් මිනිස්සු ඉන්නවනේ මේ. ඒ කියන්නේ අර ලෝකෙ මේව කරන්න හදන. මොන ලෝක විනාශ වෙන්න ගියත් මිනිස්සු ඉන්නව බං නරක පැත්තට යන. එහෙම තමයි. Romeo 1, Romeo Actual. Hardware extraction is a go. Bring it home. මේ graphics මේ in game graphics මං හිතන්නේ මේ. කියන්නේ අර බලන්න වතුර එහෙම අනිනවා අපි. අපේ super soldier suit එක ආයේ නෑ. අපි බේර ගන්න ඇවිල්ලා තියෙන්නේ. ඉරුණේ මොකෙන්ද දන්නේ නැහැ හැබැයි. ඒක කියන්නේ නෑ මං හිතනකොට මතකත් නෑ. කොහමද ඉන්නවා ඉතින් මට මතකයි මේ සීන් එක එහෙම ක්ලාස් එකෙන් කඩාගෙන යන අත දාලා so cool. තව ටිකයි කොබලන්
අන්න ඕඩෝ කොහමද එන්ට්‍රන්ස් එක චිල් ප්‍රොෆිට් මචං මේ අපේ Whoa, easy, friendly. ෆ්‍රෙන්ඩ්ලි ෆයර් මචං You remember friendlies? සයිකෝ මූත් එක්ක තමයි මේ ගේම් එක යන්නේ මට මතකයි Skinned us all. සයිකෝ කියන්නේ මේ අර පළවෙනි ගේම් වල මැරලා කියලා හිටපු පොරක් මට මතක It's all විදියට about that suit now. ඔව් ඉතින් ඔයාලා මොකක්ද දන්නේ ඉතින් අපේ ගේම් එක දැන් ඔන්න ගේම් එකේ මාළු වෙනසක් නැහැ බලන්න මේ වතුරේ පිස්සෙදලා යනවා Hey, 3 to come out. ඒ කියන්නේ ෆර්ස්ට් පර්සන් ෂූටින් ගේම්ස් වලින් ඔයගොල්ලෝ ක්‍රයිස් ගහලා නැහැ කියන්නේ වැඩක් නැහැ Call of Duty Battlefield එකම ආයේ සුපිරිටම මේ උඩින් ඉන්න මේ කෙනෙක් තමයි මේ ක්‍රයිසිස් කියන්නේ යන් අර ගේමින් ඉන්ඩස්ට්‍රි එක ගත්තාම නිකන් Romeo Actual, this is Romeo 1. නෑ මට කියන වචන නෑ ඇත්තටම Copy that, Romeo 1. අනික මේක අර මේ ඔයගොල්ලෝ දන්නවා ඇති මේ මෙයාගේ සූට් එකට නෑ එක පවර්ස් තියෙනවා සුපර් ස්ට්‍රෙන්ග්ත් කියයි සුපර් ඉන්විසිබල් වෙන්න පුළුවන් ඒ මොකද ආම එකක් තියෙනවා එහෙමම මවුස් වීල් එක අරගෙන අපිට ගන්න පුළුවන් ඒක The guys who are going to do the same to you, sell those guys. Oh, forget it. escape හරි මෙතනින් පැන ගන්න තියෙන්නේ දැන් ඉතින් Nanosuit disembarkation in progress. All non-essential personnel must leave. මේ කියන්නේ මේක හදන එන්ජින් එක ඇතරම මේ මොකද්ද මේ ක්‍රයිටික් එන්ජින් එක ක්‍රයි එන්ජින් එක කියන්නේ අර ෆාර් ක්‍රයිත් මම හිතන්නේ එකකින් තමයි හදන්නේ මේ නෑ ෆාර් ක්‍රයි හැම එකම හදන්නේ මට මතක නෑ දැන් ඇත්තටම ෆාර් ක්‍රයි 1 එහෙම හදුවා නම් ක්‍රයි එන්ජින් එක ෂුවර් මට මේ කියන්නේ දැන් ක්‍රයිසිස් 3ම හදන ක්‍රයි එන්ජින් එකකින් මේ කියන්නේ මේ ඒ එන්ජින් එක පට්ට සින්නක් තියෙන හරිද ඒ කියන්නේ ඒ කාලේ හැටියට මේ දැන් මේක රිලීස් වෙලා තියෙන 2013 හැටියට මේ පට්ට බලන්න ග්‍රැෆික්ස් මේකේ මේ ලයිටින් මේ ෂැඩෝස් හරි ඔය දින අපිට මේ ඕන කියන්නේ ඕන වෙපන් එකක් ඔය විදිහට මොඩිෆයි කරගන්න පුළුවන් ඒකත් නිකන් අර මේ මොකද සූට් එකකින් නිකන් හම්බෙන එකක් වගේ තමයි ඉතින් අර මවුස් වීල් එක කරකවලා ගන්න පුළුවන් ඒක Surprise is going to be our only chance. No one's crazy enough to give this a go. සර්ප්‍රයිස් ආදින මවුස් වීල් එක ඔගෙන් තමයි Let's do this quietly. හරි QRX teams on standby. කීයකුත් තියෙනවා ඉතින් මේ ස්ටෙල්ත් යන්න විංගෝ බල ඩෝප් එල්ල කරකෙව්වා ගන්න එකක් දෙන්න මේකත් මේ සයිලන්සර් එකක් දාගමු කො තියෙන්නේ සයිලන්සර් එකයි එකක් දාමු වෙන දෙයක් නැහැ හරි මට ෂුවර් මම මේ ගියාට අනිවාර්යෙන් හොඳ වලියක් දාගන්න වෙනවා කියලා මේ ගියාට මේ ගිස්ටර් ගහන එක එච්චර ලේසි නෑ අනිවාර්යෙන් වලයෙන් තමයි යොරෙන්නේ කොහෙන් ගියා ඔව් සුපර් සෝල්ජර් තමයි දෙන්නම් උඹට එන්න එක්කනේ ඔළුව ඉඳපන් නයිස් ෂොට් ස්කෑන් කරන්න පුළුවන් ස්කෑන් කළා ඊයෝ ඔය කරේ වැඩක් සද්ද දාන්න එපා අර උන්ට ඇහෙනවා බං පොඩි සද්ද දැම්මත් වැරදිලා පන්ච් කරා මට බැට්මෑන් ආගම් සීරීස් එකක් වෙන මේකෙත් තමයි මේ වෙන්ට් වලින් යන්න තියෙනවනේ. ඔයගොල්ලෝ මේ මගේ ඇති මේ ගේම් ප්ලේ වුණා එකත් බලන්න. මේ බැට්මෑන් ආගම් සෙට් එක. ඒකෙත් ඔයගේ බැට්මෑන්ට ඔහම යන්න තියෙනවා හරිද? මේ වෙන්ට්ස් එකෙන් ගිහිල්ලා මේ එතකොට ඌ ෆස්ට් පර්සන් තියෙනවා වෙන්ට්ස් එකෙන් යද්දි. පුළුවන් තරම් ෂේප් එක යන එක තමයි හොඳ වලි දාගන්න නැතුව. ආට උරුට මීටර් බං. බෑන කරන්න ඉතින් බෑන කරන්න අර අරුණුත් වෙන්නත් දැන්
අයියෝ මට ස්ටෙල්ත් ගහන්න ගියාම අයියෝ බං ඒක වෙන්න තිබුණ දෙයක්ද බං නැත්තම් මගේ අතින් වුණාද අනේ වන්දා වෙන්න තිබුණ දෙයක්ද නැත්තම් මේ නෑනේ මගේ අතින් තමයි මගේ වැරද්ද මගේ වැරද්ද ඉතින් මේ ඔයගොල්ලන්ට මේක ගහන්න ඇත්තටම ඉතින් 2013 ඇටියට අනික මේකේ ග්‍රැෆික්ස් උත් ඔයගොල්ලෝ පේනවනේ මේ ග්‍රැෆික්ස් උත් එක්ක බලද්දි මේ ඉතින් මේගොල්ලෝ සාමාන්‍යයෙන් ඔප්ටිමයිස් කරලා උඩරම මේ ගහන්න පුළුවන් වෙන්න තමයි හදලා තියෙන්නේ අඩවන්න දුන්නා A bow? Yeah, makes you an invisible silent killing machine. Serious kit this. You like it? මම හිතුවේ මේක ගැන පස්සේ කියනවා. ඉතින් මේ මොකද්ද ඕන සිස්ටම් රෙක්වයර්මන්ට්ස් ඉතින් මේගොල්ලෝ 3GB 4GB RAM එකක් කියලා දෙන්නේ. ඉතින් Intel Core Duo වලින් උඩ ඕන එක වැඩ. තව මේ 1GB විතරක් කිල්ල තියෙනවා. You can drop an explosive charge on any target. හරි ඉතින් මේ දුන්න මචං මේ දුන්න පට්ටය කියන්නේ අපි අර ඉන්විසිබල් වෙලා අපි ගිහිලා ස්ටෙල්ත් කිල් කරනවානේ. ස්ටෙල්ත් කිල් කරනකොට අපිව පේන්න ගන්නවා. හරිද? කියන්නේ අර පටන් ගත්තම කියලා එකකේ බෙල්ල ගැඩුවේ. එතකොට පේන්න ගත්තනේ. ඒක හරියන්නේ නැහැ. එතකොට මාට් වෙනවනේ. දැන් මේ දුන්න තියෙද්දි එහෙම වෙන්නේ නැහැ. ඒ කියන්නේ දුන්නෙන් ඉමීඩියට් ඉඳලා පේනතොම ඉන්න පුළුවන්. අර මුගේ එනර්ජි එක බහිනකම්. අර තියෙන්නේ මේක පාවිච්චි කරන එනර්ජි එක බහිනවා. ඒක ඉතින් පරිස්සමට ගහන්න ඕනේ. Sustained wind speeds exceeding operational limits. අර දැක්කනේ? The east zone. මරණ වෙලාවට පේනවා. පට් සැටිස්ෆයින් ඈ. ඉතින් මේ ක්‍රයිසිස් 3 වල අලුත්ම සීන් එක තමයි මේක. ඒ දුන්න එක. අම්මා තැන මෙනෙමිලා යකෝ. මක්කලා තියාගමු. නයිස්. ආයෙත් ඉතින් අපේ මේ ප්‍රොෆිට් කියන්නේ කිලින් මැෂින් එක තමයි. කොහොම ඉන්න බලන්න. උට වැදුන්නේ නැද්ද ඒක? එච්චර දුර යන්නේ නැද්ද? අයියෝ නිකන් ඉල්ලන් කනවනේ ඉතින්. හලෝ කොහමද? ඔව් ඉන්න පොඩ්ඩක්. ඉඳපන්කෝ එක විදිහකට. එයට නැමෙනව මෙහෙට නැමෙනව. ආසිට හා කරන්න. අයියෝ මැද ඒ වෙත හතිස්තල් තන්නේ නැහැ. මැරියන් කොඹ තා කෑ නැති අන්තන් උට ගහන්න උනා හෙනට උතෝ ගියා. කමන්නේ. හලෝ කොහමද? ආතේ ඉතින් මේ මෙහෙම බැරල් පුපුරනකොට දැන් වැඩක් නැහැ. දැන් කොහොමවත් අහුවෙලා ඉවරයිනේ. දැන් ඉතින් කරන් තියෙන හලෝ අයියෝ බං අපරාදේ. Shooting like that is what got you banged up. අරු බයිනෝ මට. සයිකෝ බයිනෝ මට. සෝරි මචං. මොන ස්ටයිල්ද දැන්? අයියා. අඩු මේ ඔයගොල්ලෝ බලන්න රෙද්ද හෙල්ලෙන්නේ ඉතින් හුලකට. සුපිරි ඈ. මේ ගේම් එක මාර ලස්සනයි. හොඳේ ග්‍රැෆික් අතින් ගත්තාම බග් වෙලාද? මොකද වෙලා තියෙන්නේ? එතන දෙන්නෙක් හිටියා. වෙදුන්නේ නැහැ බයි කිට්ටෝ. මාට්ටු වැඩේ හොඳටම මාට්ටු. හරි. ඔව් මචං රෝස් තමයි පාවිච්චි කරන්නේ. Oh, ini kan dah. Halo. Dengarnya dem mat. Dengar ini yama. Etianta. Meda istel gahana. Base එකකින් කාටවත් මේ නොදැන්න පයින්න ගියා. චෙක් පොයින්ට් එකක් ආවලු ඉතින්. ඉතින් ඔයගොල්ලෝ මොකද්ද මේ ගේම් එක ගැන හිතන්නේ? පට්ටනේ සිරාවට මේ කාලේ හැටියට නම් ඈ. ඔය කියන්නේ මේ කියන්නේ මං කිය හිටියේ මේ ගේම් එක අර දැන් මේ බලන්න ලස්සන මේ යක්කෝ. මේ තාම දැන් මේකේ
තාම මේකේ රෑනේ උදේ වුණාම මාර ලස්සනයි. ගස් කොළන් හිම කොළ වැනෙනවා නම් ග්‍රාස් වැනෙනවා. මාර ලස්සනයි. ඉතින් මට එච්චර දුර කරන්න බැරි වෙයි. මේකෙන් මෙලියට යන්න වෙන වෙලාවකයි. You need to hurry up. Go on. ඔය මැක්සිමම් මාම එකව තින්නේ. ඒතකොට අර බුලට් වැදෙන්නේ නැහැ ලේසියෙන්. ඕ හැක් කරනා. හරි මේක හැක් කරන්න පුළුවන්. ඕ මොනවද ඒක? හැක් කළ දොර හරියා. යන්න තමයි තියෙන්නේ දැන් කොල්ලෝ යමන්. සයිකෝ යමන්. What the hell are we walking into? This is Cell's home front. They got about 1, maybe 2. In the Ceph? ඔය නෑ ඇචීව්මන්ට් එක ඔයගොල්ලෝ ගන්නවා නම් ගන්න මේ ගත්ත නැත්නම් බලලා නැහැ දි ස්ටෝරියට ඒක බාධාවක් නැහැ මේ ගේම් ප්ලේ එක බලහම මාර ස්මූත් ඈ සිරාවට මේ කියන්නේ අර ෆස්ට් පර්සන් ෂූටින් ගේම්ස් ගත්තාම මේ නිකන් ක්‍රයිසිස් කියන්නේ අර නිකන් මගේ කියන්නේ මමත් එන උඩින් තියාගෙන ගේම් මේ සෙට් එකක් තමයි අර කියන්නේ කෝල් ඔෆ් ඩියුටි අතරම ඉන්නවා ඉතින් අනේ ඉන්නේ දැන් කෝල් ඔෆ් ඩියුටි හැබැයි දැන් වැඩි අනාගෙන තියෙන්නේ කෝල් ඔෆ් ඩියුටි වල දැන් ගේම්ස් ඇවිල්ලා බං හැම අවුරුද්දෙම එනවා දැන් චාර්ටර් මම දැක්ක බ්ලැක් ඔප්ස් මේ 6 ආවනේ බ්ලැක් ඔප්ස් 7 නුත් එන කතාවක් මම දැක්ක මට මේ පෝස්ට් එකක් මේ ඉතින් වැඩක් නැහැ නේ බං ක්වොලිටි නැහැ නේ බං උන් හිතන්නේ සල්ලි හම්බ කරන එක නිතරම දැන් ක්‍රයිසිස් එක 1 ආව 2007 ආවන් 2 එක 2009 හරි 9 නෑ 2 එක 2011 එතකොට ඊළඟ 3 ආව 2013 හරිද ඊට පස්සේ ක්‍රයිසිස් කෙලෙම ආයි ත්‍රිලොජි එක ඉවරයි ස්ටෝරි ඉවරයි කතාව පට්ට පර්ෆෙක්ට් විදිහට කිව්වා ගේම් ප්ලේ එක සුපර් ග්‍රැෆික්ස් එන්න වැඩි වුණා එතනින් ඉවරයි ආයි අලුතින් ගේම් ගැහුවේ නෑ මේගොල්ලෝ ආයි අලුතින් ගැහුවා රීමාස්ටර් විතර කියන අර ආයි ස්ටෝරියට බාධාවක් කරන්න ගියේ නෑ කියන ක්‍රයිස් 1 2 3 තුනම දැන් රීමාස්ටර් කරලා තියෙනවා මේ ඒක ඉතින් ඒ වුණාට මේක නම් ප්‍රශ්න නෑ ඉතින් මේ රීමාස්ටර් කරන දෙයක් නෑ මේක ඇත්තටම කියන්නේ රීමාස්ටර් කරපු ගේම් වල මහලු ග්‍රැෆිකලි වෙනසක් නෑ මොකද මේක ඒ කාලේ හැටියට පිස් හැදුණු ග්‍රැෆික්ස් තියෙන ගේම් එකක් තමයි ඉතින්. ඊගෙන මහලු වෙනසක් කියම පේන්නේ නෑ. ගොඩක් කටේ කියන්නේ මේ ඔරිජිනල් එක ගැහුවත් එකයි ඉතින් රීමාස්ටර්ඩ් ගැහුවත් එකයි මහලු වෙනසක් නෑ කියලා. කියන්නේ ක්‍රයිස් 1 එකයි රීමාස්ටර්ඩ් එක අතර නම් ලොකු වෙනසක් තියෙනවා වුණාට ඒත් පරණ එක ඒ අර ගහලා බලන්න ඕනේ ඒක අර මොන ඒ කාලේ තිබුණු වෙනස දැනගන්න. හලෝ මීටර නෑ කාටවත් මේ බොඩිය දැක්කොත් ඉතින් බඩු පැකට් වෙනවා අයියෝ බොඩිය දැක්කවන් එතනත් ගන්න වෙන්නේ මම මොනවා කරන්නද ඉතින් බොඩිය උස්සලා දාන්නේ එහෙම කරන්න පුළුවන් නම් ඕන හංගන්න තිබුණා එහෙම කරන්න බෑනේ කොහෙන්ද මාව දකින්නේ? Oh shit, they're here, call it! Actual 2-4, HVT is at the bridge area 5, Delta 6, need backup, over! කිසිම තැනකින් ෂේප් එක යන්න බෑනේ. That just made my job a little bit harder. අර ආපෝ බයිනවා. සයිකෝ ආපෝ අතල්දිනෝ. අලුත් ගන්නක් ගත්තා ඉතින් අරුන් ගා වැටලා තියෙන අර බැරල් හෙලිකොප්ටර් එකත් ඇවිල්ලා දුවන්දා සග්ගල මේ යන්න ඕන තැනට අප්පා ස්නයිපර්ස්ලා දුවන් හෙලිකොප්ටර් කොහමද ඉතින් මම හැමෝටම ගහන්න එපයි වැඩේ කියන්නේ මුන්නම් ඉන්නවා මුළු ෆැසිලිටි එක පුරාවටම සෙවලු දාලා මං එපා යන්න එක මේව කර අර බලහම ඔව් වද දෙන්න එපා බං උඹලා මාර වදයක් දෙන්නේ මැරෙන්නෙත් නෑ එකපාර දෙප්පා අන්න අතර බැරල්ලා නයිස් හරි
ඉවරෙන් ළඟයි යස් ආවා ෂේප් එකේ හෙලිකොප්ටර් යනකන් ඉඳලා ඊට පස්සේ මේ දොර ඇතුළට යන්න ඊට පස්සේ මම ගේම් ප්ලේ එක නවත්තන්න ඉතින් දැන් වෙලාවත් ගිහලා තියෙන්නේ අර ඉතින් මේ මම තාටින් ගේම් ප්ලේ එක නවත්තන්න ඉතින් මේ බලපෑමටම ඉතින් thank you කියලා තමයි කියන්න තියෙන්නේ ඉතින් මේ වගේ තවත් ඉතින් සුපර් ගේම් ප්ලේ එකකින් ඉස්සරහට හම්බෙමු එහෙනම් ඉතින් මේ දැන් මම මේ ගේම් ප්ලේ එක නවත්තනවා බලපෑමට thank you මං ගියා නම් කටේටම bye bye Sure you can handle this from your side? Piss off. I don't need a fucking dive suit.